අපේ පූජා භූමියට එහෙම නැත්නම් මේ ගම්මඩු පූජෝත්සවය වෙනුවෙන් අපේ හිටපු අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මේ ස්ථානයට පැමිණලා ඉන්නවා. අපි ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව එතුමාව පිළිගත් ආපු මොහොතේ දැන් පිළිගන්නවා. එතුමාගේ අතින් ආහපුර කියන මේ කතරගම දේව ආමඳුරන් වහන්සේ මුල් කරගෙන යෝගෙන් පස්තිනි දෙවියන් මුල් කරගෙනයි මේ මඩු මංගල්‍ය තෝත්‍ර මංගල්‍ය කරන්නේ. පස්තිනි දෙවියෝ මුල් කරගෙන අනිත් සෑම දෙවිවරුන්ගේ නාමයට බුදු පූජාවල් පවත්වලා එහෙම නිසා මේ කතරගම දේව ආමඳුර මුදුන්පත් කරගෙන මේ යහනේ කතරගම දේව ආමඳුරන් වහන්සේගේ ආශිර්වාදය මෙතුමාට ලැබේවා. හැම විටම නිරන්තරයෙන්ම විතර දෙවිලේ දිවාරය දෙක්ීම ලැබිලා යන්නේන ගමන ගියන සාර්ථක වෙලා ඒ වගේම මේ මහත්මයා මේ ඉන්න තත්ත්වයට වඩා අපේ මේ හිටපු අගමැතිතුමා දැනට ඉන්න තත්ත්වයට වඩා 100,000 ගුණයකින් හැම අතින්ම දිනුනෙන් දෙවටපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. කතරගම මතු බුදුබා ප්‍රාර්ථනා කරන කතරගම හිමියාදරන් වහන්සේගේ නාමයට ඒ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය මේ මෙතුමාට ලැබේවා. එතකොට මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දැන් අපේ හිටපු අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මහත්මයා පිළිගත්තා වගේම මේ ගම්මඩු පූජෝත්සවය මේ අපි කිදෙල්පිටිය ගමේ පවත්වන මම මූලික වෙලා බලපෑම් කරනා වූ පරිමෙතුමාත් මෙම ස්ථානෙට පැමිණලා ඉන්නවා මේ පූජෝත්සවයට සහභාගී වීම සඳහා. එතුමාවත් ඉතා ආදරෙන් භක්තියෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළිගන්නවා. ඉතින් ඔබතුමන්ලටත් අපි මේ ඒ වගේම මේ පහන් දැල්වීම සහභාගී වෙන ලෙස ආරාධනා කළා. පහන් දැල්වීම දැන් එතුමන්ලා කළා. එතුමන්ලටත් මම ආශිර්වාද පතනවා. ඒ මහත්මලා මේ ඔය ඉන්න තත්ත්වයට 100,000 ගුණයකින් දිනෙන් දිනටපත් වේවා. මේ මහත්මලාගේ භවභෝග දරු සම්පත් ධන සම්පත් සේනා සම්පත් ගව සම්පත් ඉතිරි පැතිරී යාම දලතේවා.